යන්න ගිහිල්ලා යන්න. චුටි. දොයන් තාටියක් කියලා. ආව කකුල. ඔය. ඔය ඉතින්. චුටි. චුටි. හේ. ආව පුතේ පා. හේ. Hai. Cuti. Hai putte. Tahu සීතලයි නේද? ගිහින් දොයන්න ගෙට ගිහිල්ලා යන්න. චුටි එළිය වහිනවනේ. ඇවිදින්නත් බෑනේ. උය රිදෙනවා පුත්තේ අම්මිට හූරන්න එපා. කො එන්න වඩා ගන්න. නේ අම්මේ. ඉතින් හරි කොලම. Ini iting api nari kolam ini omni nari kolam ini di sana kan saya kan tulis indah ya kawat tulis ada oh nah aku jelas sih ini honde ammi wata adara karna වැඩි කියලා oh අක්කඩින්කට වඩා මම චූටිට ආදරය කරනවා කියලා අන්න අක්කට කේන්ති ගිහින් ඉන්නේ දැන් හොඳද බහින්න අම්මට එකක් බොන්න යන්න ඕනේ චූටිය චූටි පුතේ අම්මට එකක් බොන්න යන්න හරිද Aku mikir ham hari deh, amma ke kare negara opo dupati ke hewu ham hari deh, aku teh, apa ada bari deh na, gahana mana? Ini ati kolam. Oh, bahin. Apian table. Ouch! Paane? Hai lama hai kohli tingwala te alhamdulillah අපි කියලා මම හිතනවා. දැන් තමයි නැගිට්ටේ. මම වහිනවද උදේ ඉඳලා වහින ඉවර යන්නේ. දැන් තමයි නැගිට්ටේ. මම නැගිටලා එළියට එනකොට අපේ ගෙට පල්ලෙහා චුටි දොළ පාරක් යනවා. ඒක Dalam ya, mau toilet kayaknya ya. Ini cuti tek bෑනේ. ආව් ඉදෙනා. cuti tek බෑ. හැම වෙලාවෙම යාව වඩාගෙන ඉන්න ඕනේ මේ මොන දේ කරන්නත් හරි. මගේ අත කහනවා ළමයි මෙන්න මෙතනින් අතු වෙලා විතර කහලා. අඬන් දෙල. හේරෝද ළමයි. ඒක අපේ ගෙට පල්ලෙම තමයි වාක්කනේ වහින. වෙලාවට විතරයි ඒ දොළ එන්නේ. අනිත් වෙලාවට සාමාන්‍යයෙන් මේ ini tu kehele mereka udah hang ලොකු දොලකින් උතුරලා යන වතුර පාරක් තමයි මේ ඉන්නේ. ඒක හැමම බලන්න ඔයාලත් මං වගේද තේ බොන්නේ කියලා පේන්නේ නැහනේ පොඩ්ඩක් ඉන්න. බලන්න කෝපෙන් එකක් වගේම තේ මම බොනවා. අනේ මේ චූටි ඉන්නන් තියෙන කරදරයක්. එයා ඉගෙන මෙතනටත් ඇවිල්ලා කෑ ගහනවා. කන්න දේවල් ඉල්ලලා. මං ඉතින් එයාව රැවට්ටුවා කන්න දෙයක් ගෙනාපු විදිහට. කනේ පාරක්. දුවන තාම නිදි. එයා රැස්සත් එක්ක හින්දා ඉතින් නිදාගෙන ඉඳලා තව ටිකකින් ඇහැරෙයි. තාම ඉතින් මහලුක් වෙලාවකුත් නෑ. තාම 7යිනේ වෙලාව.
තේක රස්නේ මේ කට පිච්චුණා දෙපාරම තේක බොන්න ගිහිල්ලා. තොලත් පිච්චුණා දිවත් පිච්චුණා. එහෙනම් තේක බීලා එන්නම්. අන්න අපි දෙන්න යන්නේ ගමනක්. අම්මයි තාත්තයි වැඳලා අද දැසල් ගන්න යනවා. පන්සලට ගිහිල්ලා දැසල්ට යනවා. දැසල් වැඳලා යමු කරන් බලන්න. අපි යනකොට අපව පිළිගන්න කුකුලික් ඉන්නවා. කුකු බබි. ඉතින් අපි දැන් පල්ලට යනවා. අද දුවයි මායි යන්නේ තනියෙන් නෙමෙයි. මේ අක්කයි දුවයි එක්ක යන්නේ. පල්ලෙන් පේන්නේ පාන් දන්සලා. මේ පාන් දන්සලත් වැඳගෙන ගියා. ඊට පස්සේ මල් ටිකකුත් කඩාගෙන පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා ආවා. අපි දැන් බුදුන් වහන්සේලා ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි ගෙදර යනවා. කෙලින්ම ගෙදර යන්නේ නැහැ. තව පොඩි ගමනකුත් ගිහින් තමයි යන්නේ. ඔහොම හරි පන්සලෙන් ඉඳන් ටික දුරක් යනකොට වැස්ස උඩ යටින් එන්න බැරි තරම් වැස්ස සැරයි. ඊට පස්සේ අපි 4 දෙනෙක් එක්ක ටිකක් වෙලා හිටියා. ඉඳලා තමයි ඒ වැස්ස ලකුවට අඩුවක් නැහැ. ඒකට එතනට වෙලා ගොඩක් වෙලා ඉන්න බැරි හින්දා මොකද එතන හදන්නේ සෝහන් පිට්ටනිය. ඉන්නත් බයයි. හින්දා ඉතින් අපි යනවා. පේනවා නිවසේ සැර. උදේ යටින්වත් යන්න බැරි තරම් හරි අමාරුයි. මේ ඉන්නේ අර අක්කයි දුවයි. ඒ කියන්නේ මගේ චූටි දුවගේ හොඳම යාළුවා. එක වසරින් ධම්ම. ඉතින් ඒ දුවගේ එක වසරින් ධම්ම හොඳම යාළුවා. මගේ එදා ඉඳන්ම ඒ අම්මා හොඳම යාළුවා. ඉතින් හැම දෙයකටම ඒ අක්කයි තව කෙනෙකු ඉන්නවා. වාට ළමයි මම තව පොඩි ගඩුවක් පෙන්නන්නම්. මමගේ ජීවිතේ පළවෙනි පාරට තමයි දැක්කේ මල් ගස් ලැබු ගහක ගෙඩි. පේනවද? හරි ඔන්න අපි යන අනිත් ගමන. ඒ අතරතුරේ තව හම්බුණා අපිට නූඩ්ල්ස් දන්සලා. ඒක තමයි මේ තියෙන්නේ. ඒකත් වැඳගෙන අපි කෙලින්ම ගෙදර ගියා. ඇත්තටම දන්සලක් දෙන අයට හෝ කට්ටිය එකතු වෙලා දෙන අයට කට්ටියට උනත් ලොකු පිනක්. කියන්නේ මේ ආත්ම කරගන්න ලොකුම පිනක් තමයි මිනිස්සුන්ට කන්න වේලක් දෙන එක. නූඩ්ල්ස් දන්සල නම් ඉඳලා තනියම දීලා තිබ්බේ. පාන් දන්සල නම් කට්ටියක් එක එකතු වෙලා දීලා තිබ්බේ. ඇත්තටම ඉතින් එයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා ඒ වැඩේට. මම ඉතින් කරන්නේ ඉතින් දවසම ගෝලන් ටික බලාගෙන ඉන්න එක. වැඩම කියයි.
අපි රෑ වුණාට පස්සේ එළියේ පහන් පත්තු කළා. කූඩුවක් නම් හැදුවේ නැහැ. තිබිච්ච කූඩුවෙත් ඔය රැළියේම කඩලා තියෙනවා. අනිත් කූඩුව චූටි කඩලා තියෙනවා. මම තියන්නේ ඒක නිකම්ම දාලා. ඉතින් ඊගාව දවස උදේ කාමරය අස් කරන්න කියලා හදන්නේ. අපි අලුත් බෙඩ්ෂීට් එකක් ගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. ඒකේ බෙඩ්ෂීට් වල කොටුරු 4කුත් හම්බ වෙනවා. මේක ගත්තේ හරියම ලස්සනයි. නැත්තම් මට බෙඩ්ෂීට් ගොඩක් තියෙනවා. මේක ගත්තේ ලස්සන වැඩිකමටමයි ගත්තේ. කියන්නේ අනිත් දැක්කහම එකපාරට මම ගියේ කොට්ටුර වගේක් ගන්න. කොට්ටුරු ටික ගන්නකොට මේ ටිකත් දැක්කා. ඒ ආසාවට තමයි මම ගත්තේ. හරිම ලස්සනයි. කොට්ටුර වලට අමතරව ඉතින් මේකත් අරගෙන ආවා ඉතින්. දැන් අපි මේක දාලා බලමු කොයි වගේද කියලා අන්දට. ඉතින් දාන්න පුළුවන් ඉතින් මේ තියෙන්නේ මගේ අලුත්ම බෙඩ්ෂීට් එක. ඒක නම් ඔන්න අද තමයි. කියන්නේ අද කියන්නේ දැන් ගිහින් අරගෙන ඇවිල්ලා එහා පැත්තේ අක්කලා ගෙදරින් එයා බිස්නස් කරනවානේ. එයාගෙන් අරගෙන ඇවිල්ලා දැම්ම ඉතින්. බාන්නකේ කියලා ලස්සන අඳන්නේ ළමයි. මං ආරම ආස පාටවල වලින් එකක් තමයි රතු පාට කියන්නේ. ගොඩක් ආසයි. තව තියනවා දාන්න. ඒ කියන්නේ මේ බෙඩ්ෂීට් කට්ටලෙට කියන්නේ බෙඩ්ෂීට් එකට කොට්ටුර 2ක් නෙමෙයි කොට්ටුර 4ක් මේ හම්බ වෙනවා. අපේ චූටි පුතා ඉඳගෙන යන තවත් මේ කොට්ට 2ක් අරගෙන ඒකටත් ඔන්න උර 2 දාලා ගත්තා. වෙනවනේ මම අලුතෙන් ගත්ත පාපිස්සත් රතු පාට තියෙනවා. මම තාම කාමරය අස් කරන ගමන් ඉන්නේ මේ හොදන තියෙන දුව බිමට දාලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.